මේ දවස්වල TikTok එකේ උඩ පහළ යනකොට මට සජෙස්ට් වෙන්නම viral Japanese cheesecake එක. ඔයගොල්ලන්ටත් එහෙමද? ඉතින් මටත් හිතුණා ඒක හදලා බලන්න. හැබැයි මම පුංචි changes වගේක් කරා. ඉතින් බලමු මම ඒක කොහොමද හැදුවේ කියලා. ඔරිජිනල් රෙසිපි එකේ විදිහට මම Greek yogurt, Biscoff biscuit ගත්තා. ඊට අමතරව මම Biscoff spread එකක් ගත්තා. මුලින්ම Greek yogurt ටික මම වාචනයකට දාගත්තා. ඊට පස්සේ මට හිතුණා ගෙදර ක්‍රීම් චීස් තිබුණා ඒකෙන් චුට්ටක් ඇඩ් කරන්නත් හොඳයි කියලා. ඉතින් මම ඒකෙන් ටිකකුත් ඇඩ් කරලා Greek yogurt එකයි දෙකම හොඳට මික්ස් කරා. ඊට පස්සේ Greek yogurt එක පොඩක් sour නිසා මම ඒකට sweetener චුට්ටක් ඇඩ් කරා. ඊට පස්සේ ඔක්කොම හොඳට මික්ස් කරලා දැන් මම Biscoff biscuit එක දාගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මම බිස්කට්ස් ටික ඇඩ් කරා. ඒකට බිස්කට් ගොඩක් ඇඩ් කරන තරමට ඉතින් ඒක රහ වැඩි. ඉතින් නිසා පුළුවන් තරම් මම බිස්කට්ස් ඔබලා ඇඩ් කරා. හරි. ඊළඟට මම හදන්නේ Biscoff spread එක දාන්න. මම ඒකට ගත්තා ස්කූප්ස් දෙකක්. ඒක අරගෙන ඒක මයික්‍රෝවේව් එකට දාලා අරගත්තා. හැබැයි ස්කූප්ස් එක මදි වෙලා මම තව ස්කූප් එකක් මෙල්ට් කරලා ගත්තා. ඒක මම වීඩියෝ කරේ නෑ. 3ක් විතර දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක දාලා ඒකත් හොඳට ස්ප්‍රෙඩ් කරලා ඊළඟට මම තවත් බිස්කට්ස් දෙකක් අරගෙන ඒ ටික ක්‍රෂ් කරලා මෙන්න මේ විදිහට පොඩි ඩෙකොරේෂන් එකක් දාගත්තා. දැන් මම හදන්නේ මේක ඕවර්නයිට් ෆ්‍රිජ් එකේ තියන්න. අපි බලමු හෙට මේකේ තත්ත්වය කොහොමද කියලා. හරි. මම ඊයේ රෑ මේක හැදුවේ. ඉතින් මම ඒක ෆ්‍රිජ් එකේ දාලා දැන් මේ අද උදේ මේක try කරන්න තමයි බලන්නේ. හොඳට සෙට් වෙලා තිබුණා. හරි. දැන් මම රස බලන්න තමයි හදන්නේ. මේක මාර රහයි. මම දන්නේ මම එකේ පොඩි changes වගේක් කරා. ඉතින් මට හිතුණ විදිහට මම sweetener චුට්ටක් ඇඩ් කරා. තව cream cheese ඇඩ් කරා. ඉතින් ඒ නිසා අර no bake cheesecake එකේ රහ ආවා. ඒ වගේම දැන් Biscoff biscuit එකේ sweetness එකත් එකට ඇඩ් වෙලා ගොඩක් රහට තිබුණා. I like it.